හයි ඔයාලා බලනවා ඇති මේ කවුද කියලා. මෙච්චර දවසක් ඔයාලා මේ channel එකේ බලපු හැම වීඩියෝ එකක්ම ඔයාලට අරගෙන ආවේ මම. අද තමයි පළවෙනි වතාවට මම කැමරාවක් ඉස්සරහට ඇවිල්ලා මේ විදිහට මුණ පැනලා ඔයාලත් එක්ක කතා කරන්නේ. මේ වීඩියෝ මම සෑහෙන කාලෙක ඉඳලා දාන්න හිතාගෙන හිටපු වීඩියෝ එකක්. දැනට අවුරුද්දකට වඩා වැඩි කාලයක් තිස්සේ ඉඳලා මම මේ වීඩියෝ දාන්න හිතාගෙන හිටියා. හැබැයි මට ඒක කරගන්න බැරි වුණා. ඒකට ප්‍රධානම හේතුව තමයි මගේ ජොබ් එක මට ඒකත් එක්ක ඒ තියෙන වැඩත් එක්ක ඇත්තටම මට channel එකේ වැඩ කරගන්න වෙලාවක් තිබ්බේ නැහැ සහ අනිත් දේ මට උවමනාවක් තිබ්බේ නැහැ. ඒකත් කියන්න බෑ. මට වෙලාවක් තිබ්බත් මට උවමනාවක් තිබ්බේ නැහැ. ඇත්තටම ගොඩක් කම්මැලි වෙලා හිටියේ වීඩියෝ එකක් දාන්න. අද කතා කරන්න සෑහෙන දේවල් ගොඩක් තියෙනවා. හැබැයි මම පුළුවන් තරම් ඒවා කෙටි කරලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද වීඩියෝ එක ගොඩක් දික් වුණොත් එහෙම ඔයාලට බලන්න බෝරින් වෙන නිසා. වීඩියෝ පටන් ගන්න විදිහ ඇත්තටම මට හිතා ගන්න බෑ. මුලින්ම මම ඔයාලට මං ගැන කියලා ඉන්න මම චලිත රත්නායක මම ඉන්නේ නුවර මට අවුරුදු 22යි මේ වෙනකොට මම ඩිජිටල් මාකටිං ඒජන්සි එකක ක්‍රියේටිව් ඩිසයිනර් කෙනෙක් විදිහට වැඩ කරනවා ඊට අමතරව මම ෆොටෝග්‍රැෆි වීඩියෝ එඩිටිං කන්ටෙන්ට් ක්‍රියේෂන් වගේ දේවල් කරනවා ඇත්තටම කන්ටෙන්ට් ක්‍රියේෂන් වලින් සෑහෙන ඈත් වෙලා හිටියේ පහුගිය අවුරුදු දෙකේ මම ඔයාලා කලින් කිව්වා වගේ මගේ ජොබ් එකත් එක්ක මට ඇත්තටම channel එකේ කිසිම දෙයක් කරන්න වෙලාවක් තිබ්බේ නැහැ මේ වීඩියෝ එක ඇත්තටම 100k වලින් පස්සේ මම දාන්න හිතාගෙන හිටපු වීඩියෝ එකක්. හැබැයි ඒ දවස්වල තිබ්බ තත්ත්ව එක ඇත්තටම මට මේ වීඩියෝ එක කරන්න තරම් තත්ත්වයක් තිබ්බේ නැහැ ඇත්තටම. මට ඕන උනේ මේ වීඩියෝ එක ඔයාලට හොඳම ක්වොලිටි එකෙන් දෙන්න. මොකද මම පළවෙනි වතාවට තමයි කැමරාවක් ඉස්සරහට ඇවිල්ලා කතා කරන්නේ. එතකොට මම නිකන් ෆෝන් එකෙන් ඒක රෙකෝඩ් කරලා ඔහේ නිකන් අප්ලෝඩ් කළා මට ඇත්තටම මට ඒක තේරුමක් නැහැ කියලා හිතුණා. ඉතින් ඒ නිසා තමයි මම මේ විදිහට ටික කාලයක් ඉවසලා මේ විදිහට අන්තිමේට කොහොම හරි වීඩියෝ එක රෙකෝඩ් කරලා අප්ලෝඩ් කරන්න හිතුවේ. ඉතින් ඊළඟට මට ඔයාලට ස්තුති කරන්න ඕනේ මේ තරම් දුර මගේ channel එක අරගෙන එන්න. ඔයාලා තමයි ගොඩක් උදව් කරේ. ඔයාලා නැත්තම් මට කවදාවත් මේ පිටිපස්සෙන් පේන සිල් ප්ලේ බටන් එක ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් channel එක subscribe කරපු videos බලපු මේ වෙනකන් channel එකත් එක්ක හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයාලා හිටියේ නැත්තම් කවදාවත් මේ 100k කියන goal එක අපිට පාස් කරන්න හම්බෙන්නේ නැහැ සහ මේ පේන play button එක අපිට ගන්න වෙන්නේ නැහැ. ඔයාලා හිටියේ නැත්තම් ඉතින් ගොඩක් ස්තුතියි. ඔයාලට මේ හැම දෙයකටම මාත් එක්ක හිටියට. ඊට පස්සේ ඇත්තටම මොකද වුනේ? ඇයි මම අවුරුදු දෙකක් මේ වීඩියෝස් දාන්න නැතුව හිටියේ? මම ඔයාලට කලිනුත් කිව්වා ප්‍රධානම හේතුව මගේ ජොබ් එකේ වැඩත් එක්ක ඇත්තටම මට වෙලාවක් තිබ්බේ නැහැ channel එකේ වැඩ ටික කරගෙන යන්න. ඉතින් ඒක තමයි ප්‍රධානම හේතුව. මම මේ වැඩවලට හිරු වුණාට පස්සේ මට ඇත්තටම වෙලාවක් තිබ්බේ නැහැ වීඩියෝ එකක්වත් දාන්න. මට හැබැයි මෙහෙම වැඩක් කරන්න තිබ්බා. මට මේ වීඩියෝ දාන්න නැතුව මට නිකන් normal විදිහට වීඩියෝස් දාගෙන යන්න තිබ්බා. හැබැයි මම එහෙම කරේ නැහැ. මොකද මට ඕනලා තිබ්බේ කොහොම හරි මේ වීඩියෝ එක දාලා ඊට පස්සේ ඊතර වීඩියෝස් ටික කරගෙන යන්න. ඉතින් ඒක නිසා තමයි මම එතනින් එහාට වීඩියෝ එකක් දැම්මේ නැත්තේ. පහුගිය අවුරුදු දෙකටම මම හිතන්නේ මම වීඩියෝස් 5ක් වගේ තමයි දාලා තියෙන්නේ. අපි 100k subscribers milestone එක පහු කරලා මේ වෙනකොට අවුරුදු දෙකකට වඩා වැඩි 2023 අප්‍රේල් 25 වෙනිදා තමයි අපේ මේ channel එකට subscribersලා ලක්ෂයක් සම්පූර්ණ වුණේ. ඉතින් එතනින් පස්සේ අවුරුදු දෙකක් ගන් ගිහිල්ලා තියෙනවා. අවුරුදු දෙකටම subscribersලා 20000ක් විතර තමයි channel එකට ඇවිල්ලා තියෙන්නේ. ඇත්තම එක අතකින් ඒක හොඳ දෙයක්. මොකද මම වීඩියෝස් 5යි පහුගිය අවුරුදු දෙකටම දාලා තියෙන්නේ. හැබැයි ඒ වීඩියෝස් 5ක් විතරක් දාලා subscribersලා 20000ක් channel එකට ඇවිල්ලා තියෙනවා. ඊළඟට මට ෆේස් කරන්න ඕන ලොකුම ප්‍රශ්නේ තමයි ඔයාලා channel එකත් එක්ක ඉස්සෙල්ලා හිටපු කෙනෙක් නම් දන්නවා ඇති. creator award එක දෙන්න බෑ කියලා YouTube එකේ මාව රිජෙක්ට් කරා. සාමාන්‍යයෙන් 100k පහු කරාට පස්සේ අපිට පුළුවන් වෙරිෆිකේෂන් බැච් එක ගන්න. ඊට පස්සේ දවස් 10ක් වගේ ඇතුළත අපිට play award එක claim කරගන්න කෝඩ් එකක් YouTube එකෙන් එවනවා. හැබැයි මට දවස් 10ක් යනකම්ම ඒ විදිහට කෝඩ් එකක් ආවේ නැහැ. ඊට පස්සේ මම කරේ creator support එක හරහා YouTube එකේ ඒජන්ට් කෙනෙක්ව කන්ටැක්ට් කරගෙන මම යාගෙන් අහුවා මට මේ විදිහ වැඩක් වෙලා තියෙනවා සබ්ස්ක්‍රයිබර්ස්ලා මගේ දැන් ලක්ෂ්‍ය සම්පූර්ණ වෙලා තියෙන්නේ මට වෙරිෆිකේෂන් බැච් එක හම්බුණා හැබැයි මට සිල් ප්ලේ බටන් එක ක්ලේම් කරගන්න කෝඩ් එකක් ආවේ නැහැ කියලා මම යාට කිව්වා ඊට පස්සේ යාට මට පොඩි වෙලාවක් දෙන්න මම බලලා කියන්නම් කියලා එයා බලලා කිව්වේ මගේ යම්කිසි හේතු ටිකක් නිසා මගේ channel එක creator award එකකට eligible නැහැ කියලා ඒ කියන්නේ එයාලා එතනින් කෙලින්ම රිජෙක්ට් කරලා දැම්ම අපිට ඔයාලට මේ අවෝඩ් එකක් දෙන්න බෑ. ඔයා ඒකට සුදුසු නෑ කියලා තමයි එයාලා කිව්වේ. ඉතින් මම මේකට රීසන් එක ඇහුවා. එයාලා කිසිම වෙලාවක රීසන් එක කියවුවේ නෑ. එයාලා කවදාවත් රීසන් එකක් කියන්නේ නෑ. ඒකට මොකද්ද හේතුව කියලා.
ඉතින් එතනින් පස්සේ සෑහෙන්න ඩිමෝටිවේට් වුණා. මොකද මෙච්චර කාලයක් මහන්සියෙන් අරගෙන ඇවිල්ලා අවුරුදු ගාණක් බලාගෙන ඉඳලා සබ්ස්ක්‍රයිබර්ස් ලක්ෂයකට පස්සේ අවෝඩ් එකක් දෙන්න බැරුව ඒක රිජෙක්ට් කරනවා කියන්නේ අත්‍තරම මේ ඒක සෑහෙන ලොකු ප්‍රශ්නයක් වුණා මට ඒ දවස්වල. ඉතින් මට එතනින් එහාට වීඩියෝ එකක් දාන්න හිතුනේ නැහැ. මොකද මට අවෝඩ් එක හම්බුනේ නැති නිසා. ඉතින් ওই විදිහට ටික දවසක් යද්දි මම FB එකේමත් පෝස්ට් දැම්ම මේ විදිහට YouTube එකෙන් මගේ ක්‍රියේටිව් අවෝඩ් එක රිජෙක්ට් කරලා දෙනවා. ඉතින් ඒ දේ හදාගන්න පුළුවන් කවුරු හරි එහෙම නැත්නම් මේ විදිහට ඒ වගේ දෙයකට මුහුණ දුන්න කවුරු හරි ඉන්නවද කියලා බලන්න මම group එක පෝස්ට් එකක් දැම්මා Facebook එකේ. ඉතින් ඒකෙත් ගොඩක් කට්ටිය කියලා තිබ්බේ එහෙම සමහරක් වෙලාවට රිජෙක්ට් කරනවා. ඒ විදිහට වෙන්න පුළුවන් ක්‍රියේටිව් අවෝඩ් එක සමහරක් channel වලට හම්බෙන්නේ හැමෝටම හම්බෙන්නේ මේ quality content වෙන්න ඕනේ, original content වෙන්න ඕනේ. ඉතින් මගේ channel එකේ original content තියෙන්නේ. මම කවදාවත් වෙන කාගේවත් එකක් උස්සලා මගේ channel එකේ upload කරලා නැහැ. මේ තියෙන හැම වීඩියෝ එකක්ම මම තනියම හදපු වීඩියෝස්. ඊට පස්සේ මම කරේ channel එකේ උඩ ඉඳන් පල්ලෙහාටම වැළුවා මොන හරි ප්‍රශ්නයක් තියෙනවද, මොකක් හරි සැක හිතෙන දෙයක් තියෙනවද එහෙම කියලා බලලා මම මේ හැමදේම check කරාට පස්සේ මම ආපහු apply කරා. ආපහු apply කරාට පස්සේ යාලා ඒත් කිව්වේ එකමයි. ඔයාට අපිට අවෝඩ් එකක් දෙන්න බෑ. ඔයාට සුදුසු නෑ එහෙම කියලා අර කලින් ගහපු බයිලාවම ගැහුවා. එයාලා කිව්වා ආපහු දවස් 60කින් try කරන්න කියලා. මට පළවෙනිව තවත් දවස් 60කින් try කරන්න කියලා කිව්වා. ඊට පස්සේ තමයි මම දවස් 60කින් ගිහිල්ලා දෙවෙනි පාරට try කරේ. දවස් 60කින් නේ දවස් 90කින් මම හිතන්නේ. ඒ කියන්නේ මාස 3කින්. ඊට පස්සේ මම දෙවෙනි පාරට try කරා. ඒත් නෑ. යාලක ඔය දෙන්න බැහැ කියලා. මම මේ විස්තරatuව කියන්නේ ඔයාලටත් මේ වැඩේ වුණොත් එහෙම මේ විදිහට කරන්න කියන්න. මොකද මේ මට මේ දේ වුණා මගේ අත්දැකීමෙන් තමයි මම ඔයාලට මේ දේ කියන්නේ. ඉතින් මම හිතනවා වැදගත් වෙයි කියලා YouTube දැනට කරගෙන යන සහ අලුතෙන් ඉන්න කට්ටියට. හරි. ඊට පස්සේ මගේ channel එකේ community guideline strike එකක් තිබිලා ඒක expire වෙලා තිබ්බේ. ඒ expire වෙලා තිබ්බට පස්සේ තමයි මම award එකට apply කරේ. එයාලයි ක්‍රයිටීරියා එකක් තියෙනවා පහුගිය දවස් 365 ඇතුළත ඔයාගේ channel එකේ community guideline එකක් වැදිලා තියෙනවා නම් අපිට creator award එකකට apply කරන්න බෑ කියලා. මගේ පහුගිය දවස් 365 ඇතුළත ඒ විදිහට guideline එකක් වැදිලා තිබ්බේ නෑ. වැදිලා තිබ්බා expire වෙලා තිබ්බා. ඉතින් ඒක නිසා දන්නේ නැහැ කියලා මට හිතුණා. ඊට පස්සේ මම ඒ කාලෙත් ඉඳලා ආයෙත් දවස් 90ක් ඉඳලා මම ආපහු try කරලා බැලුවා. ඒ කියන්නේ මම මාස 9කින් තමයි ආයෙ try කරලා බැලුවේ. තුන්වෙනි වතාවත් කිව්වේ අර කියපු ටිකම තමයි දෙන්න බෑ කියලා. එයාලා රිජෙක්ට් කරලා දැම්මා. ඉතින් ඊට පස්සේ මම ඇත්තටම අදහස අතහැරලා තිබ්බේ. ආයෙ කරන්න දෙයක් නැහැ නේ කියලා මම හිතාගෙන සාමාන්‍ය විදිහට නිකන් එඩිට් කරගෙන ගියාම වීඩියෝස් ඇත්තටම දැම්මෙත් නෑ. ඒ 2යි 3යි දැම්මේ. ඊට පස්සේ යම ටික දවසක් යද්දී මම දැක්කා මගේ channel එකේ මම country එකක් select කරලා තිබ්බේ නෑ. හරිද? මොකද මම මේ channel එක හදුවේ මගේ ෆෝන් එකේ. එතකොට එතනින් country එකක් select කරන්න ආවේ නෑ. ඉතින් ඒක නිසා මම country එකක් select කරලා තිබ්බේ නෑ. මම මේ විදිහටම අර අවුරුදු ගානම මේ විදිහටම තියලා තිබ්බා. මම country එකක් select කරේ නෑ. ඊට පස්සේ මම නිකමට country එක select කරා. මම ශ්‍රී ලංකා කියලා දැම්මා. PC එකෙන් log වෙලා YT studio එකට ගිහිල්ලා මම මගේ country එක select කරා. country එක select කළා. මම ආපහු සැරයක් මගේ channel එකේ උඩින් ඉඳන් පල්ලෙහාට යනකම් videos ටික බලලා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා check කරා. ඊට පස්සේ ආපහු සැරයක් apply කරා creative award එකට. ඉතින් එතනදී යාලා කිව්වේ ආපහු අර විදිහට ඉන්න අපි ඒක මේ check කරලා බලන්නම් කියලා. ඊට පස්සේ කිව්වා මට පැය 24ක් ඇතුළත email එකක් එවන්නම් කියලා. ඉතින් ඊට පස්සේ කොහොම හරි යාලා පැය 24ක් ඇතුළත email එකක් එවලා තිබ්බා. යාලගේ YouTube team එක internal team එක මගේ channel එක check කරා. ඔයා creative award එකකට සුදුසුයි කියලා එයාලා මට email එකක් එවලා තිබ්බා. මට එදා අර අමුතුම ගැම්මක් ආවා අපෝ channel එක පටන් ගන්න ඕනේ කියලා. මොකද මට creative award එක ගන්න බැරුව අවුරුද්දකට වඩා වැඩි කාලයක් මම හිටියා 100k පහ වුණාට පස්සේ. ඊට පස්සේ කොහොම හරි creative award එක හම්බුණා කියලා දැනගත්තට පස්සේ ඇත්තටම මාර සතුටක් ආවේ. ඉතින් ඔන්න ඔය දේ තමයි creative award එකත් එක්ක උනේ. ඒ දේ නිසා තමයි මට ඒක ගන්න බැරුව තිබ්බේ. මම ඔයාලට මේක අනිවාර්යයෙන්ම කියන්න හිටියේ. මොකද ඔයාලටත් ඒ වගේ දෙයක් වුණොත් කියලා මට ඇත්තටම හිතා ගන්න බෑ මොකද්ද හේතුව කියලා. සමහරක් විට අර country එකක් select කරලා තිබ්බේ නැති හේතුව වෙන්නත් පුළුවන්. ඒක නිසා යාලා ඒක දුන්නේ නැහැ වෙන්න පුළුවන්. කොහොම හරි අන්තිමේදී මට play button එක හම්බුණා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ දේ තමයි මේ දැන් අලුතෙන් දෙන creative award එක පට්ට පොඩි. හරිද?
කලින් තිබ්බ සයිස් එකට වඩා ගොඩක් සයිස් එක අඩු කරලා තියෙනවා. ඒ සිල්වර් ප්ලේ බටන් එක සහ මේ ගෝල්ඩ් ප්ලේ බටන් එක දෙකටම මේ විදිහට තමයි මේ ඔයාලට පේන්නේ අන්බොක්සින් එක. මම මේක අන්බොක්ස් කරේ මම හිතන්නේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් 2024 සැප්තැම්බර් මාසෙ තමයි අන්බොක්ස් කරේ. එතකොට රෙකෝඩ් කරගත්ත වීඩියෝ තමයි මේ ඔයාලට පේන්නේ. අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගියා මට මේ වීඩියෝ එක ඔයාලට අරගෙන එන්න. ඉතින් කොහොම හරි ප්ලේ බටන් එක හම්බුණා. මේ තියෙන්නේ ප්ලේ බටන් එක. ඔයාලට පේනවා මේක මාර පොඩි. මේ හැබැයි මාර කියුට් එක. කියුට් ගොඩක් පොඩි ප්ලේ බටන් එකක් තමයි දැන් අලුතෙන් YouTube එකෙන් දෙන්නේ. ඉතින් හරිනම් මට හම්බෙන්න තිබ්බ අර ලොකු සයිස් එකකින් තිබ්බ ප්ලේ බටන් එක. මොකද මම ගොඩක් කල් වෙනවා දැන් අවුරුදු දෙකක් විතර එනවා 100k මයිල්ස්ටෝන් එක පහු කරලා. හැබැයි අන්තිමට මට හම්බුනේ මෙන්න මේ අලුත් අවෝඩ් එක. කමන්නේ කොහොම හරි අවෝඩ් එකක් තියෙනවනේ කියලා හිත හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් ඕක තමයි ප්‍රධානම කතාව. ප්ලේ බටන් එකේ කතාව මට ගන්න බැරුව තිබ්බ විදිය සහ මම කොහොමද ඒක ගත්තේ කියලා තමයි මම ඔයාලට කිව්වේ. ඉතින් ඊට පස්සේ මම channel එක පටන් ගත්තේ කොහොමද ඒ දේවල් කරගෙන ආවේ කොහොමද කියලා ලොකු විස්තරයක් කියන්න යන්නේ නැහැ. මොකද වීඩියෝ ගොඩක් දික් වෙන නිසා මම ඔයාලට පොඩි ඉක්මනට කියන්නම් කොහොමද මේ වැඩේ පටන් ගත්තේ කියලා. ඇත්තටම මට කිසිම දවසක අයිඩියා එකක් තිබ්බේ නැහැ මේ විදිහට YouTube channel එකක් පටන් ගන්න. මගේ යාළුවෙක් ඒ දවස්වල පොඩි channel එකක් පටන්ගෙන එයා ගේම් ප්ලේස් වගේක් එකට අප්ලෝඩ් කරලා තිබ්බා. මට ඊට පස්සේ link එක වල තිබ්බා ඒක subscribe කරන්න කියලා. ඉතින් ඒක දැක්කට පස්සේ තමයි මට හිතුනේ මම channel එකක් පටන් ගන්න ඕනේ කියලා. හැබැයි මට උමනාව තිබ්බේ නැහැ ඒ වගේ ගේම් ප්ලේස් අප්ලෝඩ් කරන්න. මම මේ ටෙක්නොලොජි පැත්තට මේ ටෙක් පැත්තට මාර කැමති කෙනෙක්. ඉතින් ඒක නිසා මම හිතුවා හරි මම මේ පැත්තෙන් channel එක පටන් ගන්නවා කියලා හිතලා තමයි මම ඊට පස්සේ channel එක පටන්ගෙන මේ වීඩියෝස් අප්ලෝඩ් කරන්න පටන් ගත්තා. මම මුලින්ම අර Android tips ඒ වගේ දේවල් තමයි අප්ලෝඩ් කර හිටියේ. ඔයාලා මගේ පළවෙනි වීඩියෝ එක ගිහලා බලන්න. ඊට පස්සේ මම editing tutorials දාන්න ගත්තා. Lightroom එකෙන් පොඩි photos edit කරන ඒවා, Snapseed ඒ වගේ application ගැන. ඊට පස්සේ මම ඔය විදිහට යනකොට මට FB එකේ පොඩි post එකක් හම්බුණා. එතන තිබ්බේ mockup design එකකින් හදපු හරි ලස්සන image එකක්. හරිද? ඉතින් ඒක FB එකේ සෑහෙන ගොඩක් කට්ටිය හොයලා තිබ්බා ඒක හදන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මම ඒක YouTube එකට ඇවිල්ලා සර්ච් කරලා බැලුවා ටියුටෝරියල් එකක් තියෙනවද කියලා. හැබැයි ලංකාවේ ඒ වෙනකොට කිසිම කෙනෙක් ඒ වගේ ටියුටෝරියල් එකක් කරලා තිබ්බේ නැහැ. ඉතින් ඊට පස්සේ මට හිතුණා මේ වැඩේ කරොත් එහෙම මට views ටිකක් ගන්න පුළුවන් කියලා හිතුණා. ඒ දවස් වෙනකොට මම හිතන්නේ මගේ subscribers 1000ක්වත් තිබ්බෙත් නැහැ සහ watch hours 4000ක් සම්පූර්ණ වෙලා තිබ්බෙත් නැහැ. ඉතින් ඊට පස්සේ මම වෙන පිටරට channels දාලා තිබ්බා කොහොමද මේ වගේ මොකක් ඩිසයින් කරන්න කියලා. මම ඒ වෙනකොට දන්නේ නැහැ මේ මොකක් කියන්නේ මොකද්ද ඒ කිසිම දෙයක් මම දන්නේ නැහැ. ඊට පස්සේ මම කොහොම හරි එක ගැටයක් ගහලා කොහොම හරි වීඩියෝ එකක් අප්ලෝඩ් කරා YouTube. ඉතින් ඔය විදිහට යනකොට දවස් දෙකක් විතර යනකොට එකපාරට මේ වීඩියෝ එකේ views වැඩි වෙන්න ගත්තා. එක දිගට ඒකට views එන්න ගත්තා. අර හැම channel එකකම තියෙනවනේ මොකක් හරි channel එක අනිත් පැත්ත හැරවන වීඩියෝ එකක්. ඉතින් මගේ channel එකේ channel එක අනිත් පැත්ත හැරවන වීඩියෝ එක තමයි මේ වීඩියෝ. මම ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න මෙන්න මේ වීඩියෝ එක. සමහරක් විට ඔයාලත් මේ වගේ images හදන්න නැති. ඉතින් ඒ වීඩියෝ එක නිසා මට subscribersලා 1000 සම්පූර්ණ කරගන්න පුළුවන් වුණා සහ watch hours 4000 ඉක්මනින්ම සම්පූර්ණ කරගන්න පුළුවන් වුණා. ඉතින් මට තේරුණා හරි viral යන පැත්තට මම වීඩියෝ එකක් හදුවොත් එහෙම මට ලොකු crowd එකක් ඇදලා ගන්න පුළුවන් කියලා මට තේරුණා. ඉතින් ඒක නිසා මම ඊළඟට කරේ ඒ වගේම වීඩියෝ එකක් ආපහු සැරයක් රෙකෝඩ් කරලා වෙනස් විදිහට හදන විදිහක් රෙකෝඩ් කරලා ඒ වීඩියෝ එකත් අප්ලෝඩ් කරා. කොහොම හරි ඒ වීඩියෝස් දෙකම සෑහෙන්න වයිරල් ගියා. මම හිතන්නේ දවස් වල හැටියට views ලක්ෂ 2ක් විතර ගියා එක වීඩියෝ එකකට. ඉතින් එතනින් පස්සේ මම දිගටම තීරණය කරා හරි දැන් මගේ ඉන්නේ මේ වගේ එඩිටිං පැත්තට කැමති ඔඩියන්ස් එකක්. ඉතින් ඒක නිසා මම මේ වගේ ටියුටෝරියල්ස් අප්ලෝඩ් කරන්න ඕනේ කියලා හිතුවා. ඒක අප්ලෝඩ් කරද්දි මට කිසිම මේ එඩිටිං සම්බන්ධව කිසිම දැනුමක් තිබ්බේ නැහැ. හරිද? මමත් YouTube එකේ තියෙන වීඩියෝස් බලලා ඉගෙනගෙන තමයි මගේ channel එකේ ටියුටෝරියල්ස් අප්ලෝඩ් කරේ. ඉතින් ඔය විදිහට මම දිගටම ටියුටෝරියල්ස් දාන්න පටන් ගත්තා. ඉතින් සෑහෙන දුරකට channel එක grow වුණා ඒ වැඩේ නිසා. සහ මගේ skill එක හැදුණා කියලා මම හිතනවා. මොකද මම editing ගැන එහෙම ලොකුවට දැනගෙන හිටපු කෙනෙක් නෙවෙයි. ඊට පස්සේ මගේ channel එකේ main category එක විදිහට මේ editing tutorials කියන එක මම තෝරගෙන දිගටම මේ පැත්තෙන් videos දාගෙන ගියා. ඊට පස්සේ ඔයාලට මතක ඇති කාලයක් අර CapCut template වලින් videos හදන
සෑහෙන ලොකු රැල්ලක් තිබ්බා 2022 විතර තමයි පීක්ම ටයිම් එක. ඒ දවස් මම ඒ විදිහට TikTok එක දැකපු වීඩියෝ එකක් හදන විදිහට ටියුටෝරියල් එකක් YouTube එකේ දැම්මා. මම දන්න විදිහට ලංකාවේ මම තමයි පළවෙනියටම කොහොමද මේ වගේ අර TikTok beat shake වීඩියෝ කියලා ඒ දවස්වල කිව්වේ. ඒ වීඩියෝ එකක් හදන්නේ කොහොමද කියලා සිංහලෙන් ටියුටෝරියල් එකක් පළවෙනිම YouTube එකට අප්ලෝඩ් කරේ මම. ඉතින් ඒ වගේ එකක් කලින් YouTube එකේ තිබෙන්නේ නැති නිසා ඒ වීඩියෝ එකත් සෑහෙන්න දිව්වා. ඒකටත් සෑහෙන views ප්‍රමාණයක් ආවා. ඉතින් එතනනුත් මගේ channel එකට ලොකු audience එකක් මට ගන්න පුළුවන් වුණා. සහ revenue එකත් වැඩි වුණා. ඒ දවස්වල 2022 සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් ඒ මාස ටිකේ හැම මාසෙම වගේ මට $100ක revenue එකක් හම්බුණා channel එකේ peakම time එකේදී. ඉතින් මේ විදිහට මම ටික කාලයක් videos දාගෙන ගියා ඔය CapCut template වලින් කොහොමද videos හදන්නේ කියලා. ඉතින් ඒක දැකපු ලංකාවේ YouTubers ලා ගොඩක් කට්ටිය ඒ වගේ videos එයාලගේ channel එකට upload කරන්න පටන් ගන්න තිබ්බා. ඉතින් ඊට පස්සේ හැම මම ඒ වැඩේ නතර කරලා දැම්මා. මට හිතුණා අර ඒක න cheap content එකක් කියලා මට හිතුණා. අර CapCut එකේ template use කරලා කොහොමද videos හදන්නේ කියලා tutorial දාන එක. ඉතින් ඒක මම හැම පැත්තකට තියලා මම කැමති පැත්තෙන් මම videos දාගෙන යන්න තීරණය කරා. ඔක තමයි ඉතින් channel එකේ ප්‍රධාන කතාව මම පටන් ගත්ත විදිය සහ channel එක මේ වගේ තැනකට එන්න channel එක හැරුණ තැන තමයි මම අර ඔයාලට කියපු මොකක් design එක ගැන දාපු වීඩියෝ එක. ඊට පස්සේ තමයි මේ තැනට channel එක මට ගන්න පුළුවන්කම ලැබුණේ. හරි. මම වීඩියෝ ටක් ගාලා ඉවර කරනවා. තව අදින්න බලාපොරොත්තුවක් නැහැ. අලුතෙන් YouTube එකට එන්න ඉන්න කට්ටිය සහ දැනට ඉන්න කට්ටියට මම පොඩි දේවල් ටිකක් කියන්නම්. මම YouTube එකේ ඔස්තාර් කෙනෙක් නෙවෙයි. හරිද? මම සෑහෙන මේ ලොකු YouTuber කෙනෙක් නෙවෙයි YouTube එකේ. හැබැයි මම ඉගෙන ගත්ත දේවල් සහ මේ ආපු ජර්නි එකත් එක්ක මම අවුරුදු 5ක් විතර මේ YouTube එකේ content create කරනවා. අවුරුදු 2ක් පොඩ්ඩක් ඊටපස්සේ ඒක වෙනම කතාවක්. හරිද? තොර මම 2020 නම් 2025 26 වෙන්නත් ළඟයි. දැන් අවුරුදු 5ක් 6ක් විතර මම YouTube එකේ ඉන්න නිසා මම එතනින් දැකපු දේවල් ටිකක් ඔයාලට ඉක්මනට කියන්න. පළවෙනි දේ තමයි සල්ලි හොයන්නම් බලාගෙන YouTube එකට එන්න එපා. හරිද? YouTube එක කියන්නේ ඇත්තටම සල්ලි ගරන්න පුළුවන් තැනක්, සල්ලි සාගරයක්. ඒ වුණාට ඔයාලා සල්ලි හොයන එක ඔයාලගේ පළවෙනි වැඩේ කරගත්තොත් එහෙම ඔයාලට මේක ගොඩේමක් නෑ. මොකද මුල් කාලේ views එන්නේ නෑ. හරිද? ඔයා එහෙනම් එක්කෝ ලංකාවේ ඉන්න නැත්නම් ලෝකෙ ඉන්න මේ මාර ජනප්‍රිය කෙනෙක් වෙන්න ඕන. ඔයාලට YouTube එකට වීඩියෝ එකක් දාලා පළවෙනි වීඩියෝ එකේ නම් views එන්න අර රොනාල්ඩෝට වගේ එහෙම මොකක් හරි එකක් තියෙන්න ඕන. හරිද? නැතුවා සාමාන්‍ය කෙනෙක් වුණා ඔයාට කවදාවත් ඒ විදිහට වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් views එන්නේ නැහැ. ඒක YouTube එකට විතරක් නෙවෙයි Facebook, TikTok මේ ඕනම එකකට ඒක අදාළයි. හරිද? ඉතින් පළවෙනි දේ තමයි මේ විදිහට සල්ලි හොයන්න බලාපොරොත්තු වෙන ඔයාලා YouTube එකට එන්න එපා. මේක ආසාවෙන් කරන්න. එතකොට අර මම අර කලින් කිව්වා වගේ හැම channel එකකටම තියෙන මොකක් හරි turning point එකක් වෙන වීඩියෝ එකක්. ඉතින් ඒ වීඩියෝ එක අපිට කියන්න බෑ මේ වීඩියෝ එක තමයි turning point එක වෙන්නේ කියලා. ඒක ඔයා දන්නෙත් නෑ, මම දන්නෙත් නෑ, කිසිම කෙනෙක් දන්නේ නෑ. YouTube එක තමයි දන්නේ. මොකක් sorry කැමරාව එක වාට මේ recording එක stop වුණා. මම කී හිටියේ කවුරුත් දන්නේ නැහැ මොකද්ද turning point එක ගැන වීඩියෝ කියලා. ඉතින් ඒක නිසා ඔයාලා දිගටම content upload කරගෙන යන්න. එතකොට ඔයාලා දන්නේම නැතුව ඔයාලට turning point එකක් වෙන වීඩියෝ එකක් හම්බෙයි. එතනින් එහාට ඔයාගේ channel එක අනිත් පැත්ත හැරෙනවා sure. එතකොට ඔයාලා කරන්න තියෙන්නේ මේ peak එක දිගටම තියාගෙන යන එක. ඒ වගේම තමත් YouTube එකේ අලුතෙන් එන කට්ටිය කරන වැරදි දෙයක් තමයි අර හැමෝටම subscribe කරන්න කියලා පද දෙන එක. මම නැත්තම් comment section වල වැළලෙනවා channel එක subscribe කරන්න කියලා. මගේ videos වලත් සෑහෙන කට්ටිය මම දැකලා තියෙනවා මේ video එකට comment දාලා තියෙනවා අනේ මගේ channel එක subscribe කරන්න, අනේ channel එක subscribe කරන්න එහෙම කියලා. දැන් ඔයාලා හිතන්න ඔයාලා අර බැගා පැත්තලා වැඳ වැටිලා මේ විදිහට ගන්න subscribers ලා ඉන්නේ. එයාලා ඔයාගේ channel එක subscribe කරන්න ඔයාගේ content එකට තියෙන කැමැත්තෙන් නෙවෙයි. එතකොට එයාලා channel එක subscribe කරාට ඔයාගේ content බලන්නේ, ඔයා ඉස්සරහට දාන videos බලන්නේ. ඒතරේ subscribers ලා ඉඳලා වැඩක් නැහැ. ඔයාට subscribers ලා ඉන්න ඕනේ ඔයාගේ video එක බලලා ඔයාගේ content එකට කැමැත්තෙන් subscribe කරන subscribers ලා තමයි real subscribers ලා. ඔයා අර විදිහට ගන්න කට්ටිය නිකන් පිළිම වගේ
ඩෙඩ් බොඩිස් වගේ නිකන් වගේ channel එකේ ඉන්නවා විතරයි කිසිම වැඩක් නැහැ යාළුවට වැඩකුත් නැහැ වාට වැඩකුත් නැහැ channel එකට වැඩකුත් නැහැ ඉතින් ඒක නිසා ඒ වැරද්ද කරන්න එපා මම දැක්ක ලොකු වැරද්දක් අලුතෙන් YouTube එකට එන කට්ටිය අර මේ හැමෝටම කියලා subscribe කරගන්න එක මම වගකීමෙන් කියනවා මම කිසිම දවසක හැම කට්ටියට වැඳ වැටිලා subscribersලා අරගෙන නැහැ මම හදපු මුල් කාලේ හදපු මුල්ම දවසේ මගේ ළඟම යාළුවෝ set එකකට මම channel එකේ යවලා තියෙන link එක එහෙම යවලා තියෙන එච්චරයි නැත්තම් මේ අර මුළු contact list එකටම යවලා අනේ මේක subscribe කරන්න අනේ subscribe කරන්න ඒ විදිහට වැඳ වැටිලා නැහැ මම කවදාවත් ඉතින් ඔයාලත් ඒ වැඩේ කරන්න එපා ඔයාලට genuine subscribersලා ගන්න ඕන ඒ වගේම තව set එකක් ඉන්නවා subscribersලා විකුණන කට්ටිය ඒ කියන්නේ අපිට එයාලට සල්ලි දීලා subscribersලා buy කරන්න පුළුවන් සහ views buy කරන්නත් පුළුවන්. ඒ වැඩේ කරන්නත් එපා. ජීවිතේට ඒ වැඩේ කරන්න යන්න එපා. ඒක අර ඔයා බලෙන් subscribe කරගන්න කට්ටියකට වඩා ධර්මයි. ඔයාලා මේ වැඩේ කරන්න ගියොත් එහෙම ඔයාලා ඉස්සරහට channel එක grow කරගෙන ගියත් ඔයාලා channel එක suspend වෙන්නත් පුළුවන් YouTube එකෙන්ම. ඒක නිසා මේ වැඩේ ජීවිතේට කරන්න එපා. අනිත් දේ තමයි මම අර කියපු subscribersලා. ඒ කියන්නේ ඔයා අර වැඳ වැටිලා හැමෝගෙම කමෙන්ට් සෙක්ෂන් එකේ වැඳ වැටිලා සබ්ස්ක්‍රයිබර්ස්ලා අරගෙන හිතන්නවා දවසක ලොකු තැනකට ගියා කියලා. එතකොට කවුරු හරි කෙනෙක් දැකපු කෙනෙක් ඉන්නවනම් වාර හැම කමෙන්ට් සෙක්ෂන් එකේම වැඳ වැටිලා තියෙනවා. එතකොට එයා එදාට කියයි අනිවාර්යෙන් අපෝ මේක මෙතන ආවේ මේ විදිහට හිඟා කාවනේ කියලා. ඒක නිසා සබ්ස්ක්‍රයිබර්ස්ලා හිඟා ගන්න යන්න එපා. ඔයාගේ කන්ටෙන්ට් වලට කැමති සබ්ස්ක්‍රයිබ් කෙනෙක් ඉන්නවනම් කැමති කෙනෙක් ඉන්නවනම් එයා සබ්ස්ක්‍රයිබ් කරයි. ඉතින් මේ විදිහට genuine subscribersලා එකතු කරගන්න අර විදිහට dead bodies වගේ channel එකට දාගන්න එපා. ඊට පස්සේ අනිත් දේ තමයි niche එක. ඔයාලා niche එකක් තෝරගද්දි trending යන niche එක එහෙම නැත්නම් කට්ටිය වැඩියෙන් බලන niche එක ඒ දේ තෝරගත්තයි කියලා කිසිම තේරුමක් නැහැ. ඇයි මං එහෙම කියන්නේ? ඔයා හිතන්න ඔයා තෝරගන්නවා මරු නියමයි. science පැත්තෙන් මම වීඩියෝස් කරොත් එහෙම මට හොඳ ගානක් වන්න පුළුවන් ඒ නිෂ්ක් මරු කියලා ඔයා සයන්ස් නිෂ්ක් තෝරගෙන වීඩියෝස් කරගෙන යනවා. හැබැයි ඔයා සයන්ස් ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. එතකොට ඔයා අර ට්‍රෙන්ඩින් යන නිෂ් එක තෝරගත්තට ඔයා ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැත්තම් ඔයා කොහොමද ඉස්සරහට වීඩියෝස් කරගෙන යන්නේ? ඔයා නිෂ් එකක් තෝරගද්දි තෝරගන්න ඕනේ ඔයාට හොඳටම කරන්න පුළුවන් දේ. ඔයාට චිත්‍ර අඳින්න පුළුවන් වෙන්න පුළුවන්, ඔයා සයන්ස් පැත්තට දක්ෂ වෙන්න පුළුවන්, ටෙක්නොලොජි පැත්තට දක්ෂ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ෆිට්නස්, ස්පෝර්ට්ස් පැත්තට දක්ෂ වෙන්න පුළුවන්. ඔයාට හොඳම ටැලන්ට් එක තියෙන පැත්තේ නිෂ් එක තෝරගෙන ඔයා ඉස්සරහට ඒකෙන් වීඩියෝස් කරගෙන යන්න අනිවාර්යෙන්ම ඔයාට ලොකු ගේමක් ගහගන්න පුළුවන්. ඒ විදිහට වැඩක් කරොත් අර රැල්ලට යන නිෂ් තෝරගන්න එපා. එහෙම තෝරගත්තයි කියලා මම හිතන්නේ මේ YouTube එකේ වැඩක් කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම තව ගොඩක් විස්තර කියන්න යන්නේ මම හිතන්නේ පැය භාගයකට වඩා වැඩි වුණා වීඩියෝ එක මම උපරිම try කරනවා මේක කට් කරලා පොඩි වීඩියෝ එකක් විදිහට අප්ලෝඩ් කරන්න. ඉතින් ওই දේවල් ටික තමයි මට මේ වීඩියෝ එකෙන් ඔයාලට කතා කරන්න ඕන වෙලා තිබ්බේ. ඉස්සරහට මම වීඩියෝස් දානවා කලින් වගේම බය වෙන්න එපා. ඒතර ඔයාලට මේ ක්වොලිටි එකෙන්ම ඉස්සරහට වීඩියෝස් බලා ගන්න පුළුවන්. මම සෑහෙන ලොකු ප්ලෑන් එකක් තියෙනවා මගේ කන්ටෙන්ට් ටිකක් හදන්න. අපි බලමු ඉස්සරහට කොහොමද මේ වැඩ ටික වෙන්නේ කියලා. ඉතින් අවසරයක් ඔයාලට කියන්න තියෙන්නේ ගොඩක් ස්තුතියි මට මෙතන එන්න උදව් කරාට. ඉතින් දිගටම channel එකත් එක්ක ඉන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. සමහරක් වෙලාවට මේ වීඩියෝ එකේ අඩුපාඩු ඇති සහ මම කතා කරන එකේ අඩුපාඩු තියෙන මොකද මම පළවෙනි වතාවට තමයි මේ විදිහට කැමරාවක් ඉස්සරහට අවිල්ලා වීඩියෝ එකක් කරන්න. ඉතින් එහෙම මොකක් හරි අඩුපාඩුවක් තිබුණා සමා වෙන්න. ඉතින් ඔය දේවල් ටික තමයි මට මේන්ලි ඔයාලට කියන්න දෙද්දේ. මම හිතනවා මට මොකුත් මිස් වෙන්නේ නැතුව මම හැමදේම කිව්වයි කියලා. එහෙනම් අලුත්